ලංකාවේ ඔබ සහ ඔබේ පරම්පරාව වෙනස් දේවල් කරනවා ගොඩක් ඒවා කරනවා. ජනප්‍රියත්වය කියන එක මම හිතන්නේ සෑහෙන ඒගොල්ලෝ ටාගට් කරලා කරනවා. වෛරල් වෙන වැඩ කරනවා. ඒ අතර ඔබ කිව්වා වගේ ඔබ ගොඩාක් මියුසික් කරනවා. හිමාංශ මනුප්‍රියගේ ජනප්‍රියත්වය කියන්නේ ඒක ඔබට දැනෙන්නේ කොහොමද? ඔබ තාමත් ජනප්‍රියයි. ඔබ මොනවා කරත් ජනප්‍රියයි. සමහරවිට අර කියන්නේ අපි ඔබ මෙතනට ඩාන්ස් එකක් දැම්මත් ඒක චූටි කාලේ හඳ දක්වාම මේ ජනප්‍රියත්වය තියෙනවා. ඔබ අර එහෙම දඟලන්නේ නැතුව ඒක ජනප්‍රියත්වය පවත්වාගෙන යනවානේ. අනුරත් එහෙම අයියත් එහෙම. ඔයාලට කොහොමද දැනෙන්නේ පාරේ තොට යනකොට එහෙම? අනේ ඕ ඉතින් ඇත්තටම මේ අපේ ශ්‍රී ලංකාවේ ආදරණීය නන්දන මාමලා අයියලා අක්කලා තමයි ගොඩක් මට මම 2009 මට ගොඩක් SMS දීලා මාව මට මුලින්ම අවස්ථාව දුන්නේ එයාලා තමයි. අදටත් හම් වෙනවා නන්දන මාමලා හම්බුණා. හරි ඒ කියන්නේ අහිංසක රසික පිරිසක් ඒ කාලේ මට ඉඳලා තියෙන කියන එක මට වැටහෙනවා. මොකද ගොඩක්ම නාගරික පරිසරයට වඩා අපේ ගැමි පරිසරයේ හිටපු මමත් ගමක හැදිච්ච කෙනෙක්. ඒ පරිසරයේ හිටපු අපේ පිරිස මට ගොඩාක් උදව් කරලා කියලා මට තේරෙනවා. ඒ මිනිස්සු අදටත් ඒ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හම්බුනහම මට ගොඩාක් ආශිර්වාද කරනවා, සුබ පතනවා. ඉතින් ඒ ආදරේ මම මේක පවත්වා ගන්න කියලා මොකක්වත් කරලා නැහැ. මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ මට පුළුවන් දෙයක් මම කරනවා. පුළුවන් උදව්වක් කාට හරි කරනවා. සහ සංගීතයෙන් මම අර ඉස්සලා කිව්වා වගේ හොඳ නිර්මාණ ඒ හැමෝටම මම හිතන්නේ මට කරන්න පුළුවන් හොඳම ඒ කියන්නේ හොඳම දේ තමයි හොඳ නිර්මාණ ටිකක් එයාලට දෙන එක. ඉතින් මම ඇල්බම් එක ගැන කිව්වේ ඒකයි. මම ඇල්බම් එක ෆිසිකලි ගිහිල්ලා මිනිස්සු හම්බෙලා දෙන්න මේ වෙනකොට සැලසුම් කරන් යනවා. ඒ කියන්නේ සල්ලි නෙමෙයි. මේක තියෙනවා මේකට දෙන්න නිකන්. ඒක මම බොහොම ආසාවෙන් කරන දෙයක්. ඒක මට ඒකට ඕන කරන මූල්‍ය අයිය තාත්තගෙන් දෙන්නේ. මූල්‍ය මම ඇත්තටම ඔය ඇල්බම් එක කරන්න තීරණය ගත්තේ ඇයි මම ගොඩක්ම ජීවිතේ අසනීප වෙලා ඉන්න අවස්ථාවක සහ මම ආර්ථික තත්ත්වෙත් ගොඩක් ඒ වෙලාවේ යට මට්ටම තිබ්බේ. නමුත් මම ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව මම අදහන ආගම සහ මම විශ්වාස කරන දේවල් මම විශ්වාස කරගෙන මගේ යම් හැකියාවක් තියෙනවනේ ඒක ඔස්සේ මම ගියා. මම ආර්ථික ගැන හිතුවේ නැහැ. මගේ සින්දු හැදුවේ මම, මගේ සින්දු සමහරක් ලිව්වේ මම, සමහරක් ඒවා ප්ලේ කරේ ඔක්කොම මම.